අද තෙල් ගන්න වීඩියෝ එකක් නෙමෙයි ළමයි. අද ආවේ ඔයගොල්ලෝ අහන. කියන්නේ ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය අහනවා කොහෙන්ද මේ තෙල් එක ගන්න තියෙන්නේ කියලා. මේ තෙල් එක වෙළඳ පොලේ තාම නැහැ. ඒකින්ද ඔයාලට ගන්න වෙන්නේ මම මේ දාලා තියෙන aga.lk කියන වෙබ්සයිට් එකෙන් හරි නැත්නම් මේ නම්බර් එකට මෙසේජ් එකක් දාලා WhatsApp මාර්ගයෙන් ඕඩර් කරගන්න පුළුවන්. තව කට්ටිය අහලා තිබ්බා මේ ක්‍රීම් එක ගන්න පුළුවන් රටවල් මොනවද කියලා. ඔයාලා ජපානයෙන්, ඒ වගේම මැලේසියා වලින්, ඒ වගේම සයිප්‍රස් වලින් මේ තෙල් එක ගන්න පුළුවන්. ඔන්න අලුතෙන්ම ඇඩ් වෙලා තියෙන මැලේසියා සයිප්‍රස්. තව කට්ටියක් අහනවා මේක තෙල් එක ගාපුවම හෙයා එක ඩැමේජ් වෙනවද කියලා. නෑ කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. දෙන්නේ තුන් දෙනෙක්ගේ ෆේක් accounts වලින් කමෙන්ට් ඇවිල්ලා තිබ්බා ඩැමේජ් වෙලා තියෙනවා කියලා. අනේ ඔයාලා තෙල් බිස්නස් කරන කට්ටිය නම් ෆේක් account වලින් ඇවිල්ලා කමෙන්ට් දාන්නේ. එහෙම කාගේවත් බිස්නස් එකක් කඩලා. මේක හොඳ ප්‍රොඩක්ට් එකක් නේ. ඇත්තටම කොණ්ඩේ හොඳට වැවෙනවා. මම කොණ්ඩේ හොඳට වැවිලා තියෙනවා. මම ඩැමේජ් නෑ. ඩැමේජ් වෙලා තිබ්බ කොණ්ඩයක් මේ දැන් මේ තත්ත්වෙන් හොඳට තියෙන්නේ. මේ ඔයාලට පේනවා ඇති මේ මගේ මේ යට ඔක්කොම ටික මම කපපු දවස්වල මෙන්න මේ හරියට කපපු කොණ්ඩයක් සෑහෙන දික් වෙලා තියෙන්නේ. අනිත් එක වොලියුම් එක මගේ මේ හරියට තට්ටේ තිබ්බ හොඳටම. දැන් කිසිම තට්ටයක් නැහැ. ඉතින් හොඳටම ඔයාලට කොණ්ඩේ හොඳ වොලියුම් එකක් හදා ගන්න පුළුවන් දිග වගේම මහත මූණ මහත කට්ටියට අනිවාර්යෙන් කොණ්ඩේ හොඳ වොලියුම් එකක් තියෙන්න ඕන. ඔයාලට මගේ කලින් වීඩියෝස් වලට ගිහිල්ලා බලන්න පුළුවන් මගේ කොණ්ඩේ කොහොමද තියෙන්නේ කියලා. ඒත් එක්කම මේ වීඩියෝ එකට ඇවිල්ලා බලන්න පුළුවන් මගේ කොණ්ඩේ කොච්චර වොලියුම් එකක් දැන් මේ වෙනකොට මම හදාගෙන තියෙනවද දික් කරගෙන තියෙනවද කපුවාට පස්සේ කොච්චර කාලෙකින් ඔය වීඩියෝස් මම කපන වීඩියෝස් අපි දාලා තියෙන මේ කාලෙකින් මෙච්චරක් වැවිලා තියෙනවද කියලා මගේ යාළුවෝම කියනවා අම්මෝ බා උඹේ කොණ්ඩේ මාරු විදිහට වැවිලානේ කියලා. ඉතින් ඒ කටින් කට මාර්ගෙන් ගත්ත කට්ටිය ගොඩක් ඉන්නවා. කටින් කට මාර්ගෙන් අරගෙන මට හොඳයි කියලා කමෙන්ට්ස් දාන කට්ටිය ගොඩක් ඉන්නවා. අපේ නංගී කොණ්ඩේ චුටි කාලේ ඉඳන් වැවුන්නේ නැති කොණ්ඩයක් ඒක දැන් වැවිලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මම ගාලි ඉවර කරපු අගා hair oil bottles දෙකක්. එතකොට මේ තියෙන්නේ මම දැන් ගාගෙන යන බොටල් එක. ඒකෙත් මෙච්චරක් ඉවරයි. දැන් මම අද නම් ගාන්න නැහැ. තෙල් එක ඔයගලට ගාලා පෙන්නන්න නැහැ. හේතුව මට අද රැට යන්න පාටි එකක් තියෙනවා. අනිත් එක දැන් මම ෂොප් එකට යන්න ඕනේ. ෂොප් එකට යන ගමන් තව වැඩකුත් තියෙනවා. කරගෙන යන්න ඕනේ. get ready with me වීඩියෝ එකකුත් ගේනවා. ඉතින් ඔයාලා ජපාන් වලින් ගන්නවා නම් මේ නම්බර වලට, සයිප්‍රස් වලින් ගන්නවා නම් මේ නම්බර වලට, එතකොට මැලේසියා වලින් ගන්නවා නම් මේ නම්බර එකට කෝල් කරලා ඔයාලට මේව ගන්න පුළුවන්. ඔයාලා ලංකාවේ ගන්නවා නම් ලංකාව නම්බර එකත් මම උඩින්ම දාලා තියෙන ලංකාව නම්බර එක ඔයාලට ඒකට කෝල් කරලා ගෙන්න ගන්න පුළුවන්. නැත්නම් aga.lk වෙබ්සයිට් එකේ මැසේජ් එකක් දාලා ඔයාලට මේවා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඔයාලා කොණ්ඩෙත් වැවෙන්නේ නැති කොණ්ඩයක් නම් ඔයත් මොනා කරත් වැවුන්නේ නැති කොණ්ඩයක් නම් යන්න ගිහින් බලන්න. මම තෙල් ගාන විදිය දාලා තිනවා. ඒ මෙතඩ් එකට ඔයා මේ අගා හොයා ඔයිල් එක ගාලා බලන්න. ඔයා මට thank you කරා ඉස්සරහට. දැන් ගොඩාක් කට්ටිය මට thank you කරනවා. මට හරි ආසයි. inbox එකට පවා ගොඩාක් කට්ටිය මැසේජ් දාලා thank you කියලා තිනවා. ගොඩක් messages දාලා කොහොමද හොඳද කියලා අහලා තිනවා. හොඳයි තෙල් එක ඇත්තටම හොඳ ඉඳ තමයි මම මෙච්චර කල් ගාන්නේ. මෙච්චර ඉවර කරලා තියෙන්නේ. තෙල් බෝතල් තව තියෙනවා තෙල් බෝතල් ඒ ඔක්කොම එකතු කරලා පෙන්නන්න මෙතන ඉඩක් මදි වෙයි තියන්න. ඉතින් තව කට්ටියක් අහනවා දික් වෙනවද කියලා. දික් වෙන හින්දා දික් වෙනවා කියන එකම කට්ටියක් අහනවා ඉස්සොරි එනවාද කියලා. මගේ නම් ඉස්සොරි ආවේ නැහැ. අතරින් පතරින් දෙන්නේ තුන් දෙනෙක් වයි ඉස්සොරි ආව. නමුත් කොණ්ඩේ වැවෙන හොඳ වොලියුම් එක එනවා කියලා එක එක ස්කැල්ප් එක එක විදියයි නේ. ඉතින් ඉස්සොරි එනවා නම් ටිකක් වැඩියෙන් දාන්න හොඳ ස්කැල්ප් එක පෙඟෙන විදියට දාන්න. එතකොට හරියයි. මොකද තෙල් දානකොට ඉස්සොරි මෙයා වෙනවා. ඔය තමයි ඉතින් අහන ප්‍රශ්න. ඉතින් ගන්න පුළුවන් තැන් ටික කිව්වා. ඉතින් කැමති කට්ටිය ඉන්නවා නම් ඔයාලට අගා hair oil එක ගන්න පුළුවන්. ඇත්තටම ගාලා තමයි ඔයාලට මම රිසල්ට් කියන්නේ හැම එකම. මේ කැමති කට්ටිය ඉන්නවා නම් ඔන්න ඔයගොල්ලන්ට අරගෙන ගන්න පුළුවන්. කොණ්ඩේ වවා ගන්න ආස කට්ටියට. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ගිහින් බයි.